සුබදෑසනක් ආයිබෝන් ප්‍රිය මිත්‍ර මිත්‍රයනි තවත් විශේෂ දවසක අපි channel live ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතික නාලිකාව ඔස්සේ ඔබ හමු වන අවස්ථාව මේ විශේෂිතම අවස්ථාවක් බව කිව යුතුයි අවුරුදු 15කට පස්සේ එළඹෙන ඒ වගේම අවුරුදු 50කට පස්සේ එළඹෙන බේබි ශිර්මී බිග් හાર્ට් ව්‍යාපෘතිය හරහා දියත් වෙන විශේෂ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ 1996 ලෝක ශූර කණ්ඩායම සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වීරයන්ගේ කණ්ඩායම අතර අද මේ බේබි ශිර්මී 50 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන තරගයක් ආරම්භ වන අවස්ථාව මේ NCC ක්‍රීඩා පිටිය මේ තිබෙන්නේ ඔබට NCC ක්‍රීඩා පිටියේ තමයි අපි සජීවීව මේ විකාශය ඔබ වෙත ගෙන එන්නේ 1996 ලෝක ශූරීන් අවුරුදු 15කට පස්සේ ඔවුන්ගේ තත්ත්වය කෙසේද ඔවුන්ගේ ශාරීරික පෙනුම කොහොමද ඔවුන්ගේ දක්ෂතාවය අයුරින්ම තියනවද ඒ ආදී වශයෙන් අපිට අද දවසේ ඔබට සජීවීව දැක බලා ගන්නට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා ඒකම ඒ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ඒ නායකත්වයේ දරපු අර්ජුන් රන්තුංගගේ නායකත්වයෙන් කණ්ඩායම තරග වදින්නේ ඒකම ශ්‍රී ලංකා ක්‍රිකට් වීරීන්ගේ කණ්ඩායම කහපැහැති ඒ කියන්නේ 1996 ලාහෝරේ අවසාන මහා තරගයේදී ඕස්ට්‍රේලියාව ඇඳගෙන හිටපු කහපැහැති ඇඳුම තමයි නිල ඇඳුම තමයි ඕන් ඇඳගෙන ඉන්නේ සිදත් වෙත්තමුනි ඒ කණ්ඩායමේ නායකත්වය දරන්නේ 2020 තරගයක් හැටියට මේ පවත්වන්නේ විශේෂයෙන්ම බේබි ශර්මී බිග් හાર્ට් ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් ළමා ලපටින්ගේ සුබ සාධනයේ උදෙසා ශ්‍රී ලංකාවේ දියත් වෙච්ච ඉතාමත් අප්‍රමාණ සමාජ මෙහෙවරක් බව සඳහන් කළ යුතුයි ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් හරහා ඒ තීරණාත්මක සංදිස්ථානයේ නැවත පුනරුපණය කරන අවස්ථාවක් හැටියට තමයි මේ අපට ඔබට කියන්නට වෙන්නේ. මා සමග කාලයකට පස්සේ එකතු වෙනවා අපේ ජ්‍යෙෂ්ඨතම විස්තර විචාරකයා ශ්‍රී ලංකාවේ මම හිතන්නේ ශ්‍රී ලංකා රූපවාහිනියේත් පළමුවෙනි නිවේදකයා ඔහු මටත් සතුටක් ආඩම්බරයක් විස්තර විචාරක වශයෙන් මාව තෝරාගත්තෙත් ඔහු පාලිත පෙරේරා සඳහාම අවස්ථාව ලබා දෙනවා පාලිතයි. හොඳයි මේ ලෝක කුසලානේ පටන් ගත්තේ 1975 දී එංගලන්තයේදී ප්‍රුඩෙන්ෂල් කුසලානේ කියලා නමුත් ඒ කාලයක් ගියාට පස්සේ දෙවෙනි වතාවට ඔවුන්නේ නම් කරා ලෝක කුසලානේ කියලා වර්ල්ඩ් කප් කියලා. ඉතින් මේ 1975න් පටන් ගත්ත මේ ලෝක කුසලාන වංශ කතාවට අවුරුදු 31ක් පිරෙනවා මේ වර්ෂයේ වන විට. මේ අවුරුදු 31 තුලදී මහා තරග 10ක් ක්‍රීඩා කළා තිබුණා. ඒ කියන්නේ මහා තරග කියන්නේ ෆයිනල්ස් කියලා මම අදහස් කරන දේවල්. ඒ වගේම මේ ලෝක කුසලාන අවුරුදු 31 තුල විප්ලවීය ඒ වගේම පෙරලිකාර අවසාන මහා තරගයේ හැටියට අදත් කවුරුත් නම් කරන්නේ 1996 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලාහෝරේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති ඒ මහා තරගයයි. ඒ තරගින් ඔබ දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම කුරුපැංචන් ගලිවර්වරු පරාජයට පත් කරලා ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ලෝකේ කතාබහට ලක් වුණා පමණක් නෙවෙයි ලෝකේ ක්‍රිකට් ප්‍රේමීන්ගේ ආදරයට මේ කණ්ඩායම ලක් වුණා. ඒ මා හිතන හැටියට මා විශ්වාස කරන හැටියට 1996 ඒ ලෝක කුසලානේ දිනා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් මාවතේ හැරවුම් සම්දිස්ථානයයි. ඊට පස්සේ ගම් නියම් ගම්වල එදා තිබිච්ච ප්‍රබෝධය තව තවත් දෙගුණ වී බොහෝ වෙලාවට වෙලවල් වල ඒ වගේම නීරවල් වල ඒවා වැව් තාවුල අයිනේ ගම්බද කොල්ලෝ පොල් පිටි බෑට් කදුරු බෝල් වලින් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. වට්ටියම්මලත් කතා කරන්න පටන් ගත්තා විස්තර ප්‍රචාරය අහලා අපේ කොල්ලෝ මෙච්චරයි උන් මෙච්චරයි කියන කතාවට මේ ක්‍රිකට් ප්‍රබෝධය ඇති උනේ හැරවුම් ස්ථානයේ අර්ජුන රණතුංග සහ ප්‍රධාන කණ්ඩායම අද මේ NCC ක්‍රීඩා පිරිට අවුරුදු 17කට පස්සේ බහින කණ්ඩායම එදා කළ විප්ලවයයි නැත්නම් වික්‍රමය. අනිවාර්යෙන් පාලිත විශේෂයෙන් දැන් අපි කාලගුණ වාර්තාව විශේෂිතයි ඊට හේතුව ඊයේ පෙරේදා ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ කියන්නේ වර්ෂාව සහ දුර්වර්ණ ආලෝක තත්ත්වයක් හැමදාම තිබුණේ අද දවසේ උෂ්ණත්වය පාලිතයි සෙල්සියස් අංශක 28ක් 27ක් මට නිතරම ලැබෙනවා මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් චන්ද්‍රිකා ඡායාරූපය පෙරේදා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව එහෙම් පිටිම ආවරණය කළ තිබුණා. ඊයේ ශ්‍රී ලංකාවෙන් ඈතට ගිලා හම්බන්තොට පැත්තේ තමයි වලාකුළු කැටිය තිබුණේ. අද ඊටත් එහා ඈතට ගිලා අද ලැබිච්ච චන්ද්‍රිකා ඡායාරූපේ මා දැක්ක දේ නයන් සාද ඊටම පැහැබර කාලගුණයක් තිබෙන බව විශ්වාසයි. තරමක් උෂ්ණත්වය වැඩි දැන් මේ වගේ තත්ත්වයක් මත අර කාසිවාසී වර්ග බලනකොට නම් බොහෝ වෙලාවට උෂ්ණත්වය වැඩි වුණාම මුලින්ම කාසිවාසී දිනකට පන්දුර පහර දෙනවා. මොකද විශ්වාස නැහැ ඊළඟ කණ්ඩායමට පන්දුර පහර දෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා. මම නම් කැමති අර්ජුනගේ කණ්ඩායම පන්දුරට පහර දෙනවා දකින්න. මොකද ඔබ කිව්වා වාග්යම මම දකින්න කැමති 96 තිබුච්ච කෙසංග
අර මල්ල ක්‍රීඩාත්මක ශරීරව අද තවමත් තියෙනවද? ඒ පහරවල් භාවිතය තාම සමහරුන්ගේ තියෙනවා. මම දැක්ක අර්ජුනක එහෙම නැහැ. අර්ජුනගෙම නැහැ. අරවින්ද හිට මම දැක්කේ නැහැ. නමුත් ගුරාදිත් එහෙම තිබුණේ තිබුණේ මේක දුවනකොට තමයි බලන්න ලස්සන. රොෂාන් ඒතර මේක රමේෂ් කලවිතාන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ඒ සමින්ද වාස් තාමත් ක්‍රීඩා කරන්න පුළුවන්. විශේෂයෙන් සනත් ජයසූරිය එවැනි ක්‍රීඩකයන් සියලු දෙනාම අද දැක බලා ගන්න පුළුවන්. පරිසරය දැන් අපි දකින්න හම්බ වෙන්නේ නැහැ. මුරලි තාමත් ලංකාවට ඇවිල්ලා නැහැ. නෑ මුරලිත් නැහැ. කුමාර ධර්මසේනත් දකුණු අප්‍රිකාවේ පෝට් ඔෆ් එලිසබෙත් තරගයේදී දකුණු අප්‍රිකාව සහ නවසීලන්ත තරගයේදී ප්‍රධාන වෙන්සුරියෙක් හැටියට ක්‍රියා කළා. ඒකත් ආඩම්බරයක්. දැන් ප්‍රිය මිත්‍රයනි ශ්‍රී ලංකා 1996 ලෝකශූර කණ්ඩායම සහ ශ්‍රී ලංකා වීරීන්ගේ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පැවැත්වෙන තනතිල්ල පිළිබඳව විමසීමක් කරන්න අපි සූදානම් වෙන්නේ. ඒ විමසීම කරන්නේත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කොට වර්තමානයේ විස්තර විචාරක වශයෙන් ජාත්‍යන්තරයට ගිය පුද්ගලයෙක්. ඒ තමයි රංජිත් ප්‍රනාන්දු NCC ක්‍රීඩා සමාජයේ ඉහළ බලධාරියෙක්. අපි බලමු රංජිත් මොනවද කියන්නේ කියලා තනතිල්ල පිළිබඳව. Despite the very heavy showers that we've been experiencing all over the island, the ground at the NCC Maitland Place is in absolute perfect shape. You could see the stands out here in the foreground. They are colored with some beautiful smashing colors, and in the background, the lush green trees lends beautifully to the picturesque sight, which is absolutely beautiful to behold. The wet weather that we've encountered here has made it very difficult for the ground staff to take the covers out frequently enough to keep the pitch dry and away from the moisture. As you would see, there are some sort of patches of moist areas where the sweating has had its effect, as against in between areas of very, very hard surfaces. This would make the pitch somewhat inconsistent to bounce and for pace. But I don't think that would have any effect on the players who are there on show today, because most of them have played in an era where imperfect pitches have never been a problem to their exciting stroke play. As for the toss and who would bat first, I think that is anybody's guess. But all that I can assure you is that we are going to have a rousing, exciting, entertaining game of cricket amidst all the frills and the frolic for a very, very worthy cause, a laudable cause, a cause for the education of the disadvantaged children in the country. And this is going to be done through the Big Heart Project. The Sri Lankan championship team of 1996, some great Sri Lankan cricketing legends, the conglomerate, Hema's group, and all you wonderful people who have flocked the grounds here to see this game, sitting in the drawing rooms and in every nook and corner of the country and in fact the world, have come together to make their contribution to this absolutely awesome initiative. රංජිත් ප්‍රනාන්දු පවසන ආකාරයට කාසිවාසිය ලබාගත්තු පරිවාරයෙන් පන්දුට පහර දෙන්නට තීරණය කළාවි මේ තනතිල්ලේ. අපි බලමු අර්ජුනගේ කණ්ඩායමද නැත්නම් සිද්ධාර්ථ වෙත්තිමුරුගේ කණ්ඩායමද කාසිවාසිය ලබා ගන්න ප්‍රථමයෙන් පන්දුට පහර දෙන්න කියලා. මේ කණ්ඩායම් දෙකේම එකිනෙකාට නොදෙවිනි දක්ෂතා සහ ජනප්‍රියත්වය ඇති ක්‍රීඩකයන් සිටින බව කිව යුතුයි. 1996 ලෝක ශූරතාවයෙන් පස්සේ තමයි යම්කිසි විනෝදාංගයක් හැටියට තිබිච්ච ක්‍රිකට් ක්‍රීඩා වෘත්තීය තත්ත්වයට පත් වුණේ පාරිතයි. ඔව් ඊට පස්සේ තමයි හුඟක් වෙලාවට ශ්‍රී ලංකා කණ්ඩායම වෘත්තීය තලයේ ක්‍රීඩකයන් හැටියට ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම අපි මෙහි අමතක නොකළ යුතු පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. එකෙන් තමයි දුලිප් මෙන්ඩිස්, අනිත් එකෙන් තමයි ඩෙව් වොට්මෝ තමයි අත වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට වෘත්තීය ආකල්ප පුහුණු කිරීම, ශාරීරික ව්‍යායාම මේ සෑම දෙයක්ම ආදේශ කරන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම ඇයි දුලිප් කියන නම කිව්වේ? දුලිප් තමයි ඩෙව් වොට්මෝගේ ESPN එකේ තිබිච්ච සමුඛ සාකච්ඡාවක් මේ ඊයේ පෙරේද මම අහගෙන හිටියා. ඩෙව් වොට්මෝ කියා සිටියා දුලිප් තමයි ඇවිල්ලා කිව්වේ කළු විතරණව ආරම්භක විත්කරුවෙක් හැටියට යවන්නේ කියලා. මොකද දුලිප් කියලා තියෙන කතාව මෙන්න මේකයි. ඩෙව් මෙයා නිතරම යන්නේ අංක 6 නැත්නම් අංක 7. ඒ ගිහිල්ලා උඩින් ගැහුවම පිටියේ පුරාම ක්‍රීඩකයන් ඉන්නවා පන්දු රකින්න උන් අල්ල ගන්නවා. ඇයි අපි මුලින් යවන්නේ නැත්නම් සනත් ජයසූරියත් එක්ක මෙයාව ගහන්න? ඒතකොට යාර 100 තියෙන සීමා ඇතුළේ විතරයි ක්‍රීඩකයන් ඉන්නේ කියලා. ඒතකොට ඩෙව් කියවල හරියට හරි අලුත් මේකක්. ඒක අපි ක්‍රියාත්මක කරමු කියලා. මෙතන තමයි විප්ලවීය තත්ත්වය ඇති වුණේ ශ්‍රී ලංකාවෙන්. මේ හැමෝම අඳුනකේ හැමෝම අනුකරණය කරන්න කොපි කරන්න පටන් ගත්තා මේ ජයසූරිය සහ කල්විතාන සංයෝගය.
ඉතින් මෙතනින් පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට වෘත්තීය තත්ත්වෙ වෙන්න පටන් ගත්තේ, ඒජන්තවරු වෙන්න පටන් ගත්තේ, ඒ වගේ තනතිලි හැදෙන්න පටන් ගත්තේ, ක්‍රීඩා පිටියනේ හැදෙන්න පටන් ගත්තේ, ක්‍රිකට් ෆවුන්ඩේෂන් එක පටන් ගත්තේ. මේ සෑම දෙයක්ම ඇති වුණේ එතනින් තමයි. අපි වෘත්තීය මට්ටමේ විචාරකින් බවට පත් වුණේ ඒ හරහා ඒ වගේම කිව යුතුයි පලිතයි අපි දැන් ප්‍රිය මිත්‍ර මිත්‍රයන් ඔබට දකින්න පුළුවන් 1996 තරගාවලිය ලෝක ශූරයන් බවට පත්වෙච්ච මේ තමයි මේ තිබෙන්නේ කුසලානය. මේ ලාහෝරයේදී අප දිනාගත්තේ සියලු දෙනා සහ ඔබ හිටියා එතන. මට මේ පොඩි කතාවක් කියන්න තියෙනවා. මේ කුසලානය බෙනාසිර් බූතෝ අග්‍රාමාත්‍යතුමියගෙන් පාකිස්තානයේ ලබා ගත්තට පස්සේ වේදිකාවේ ඉඳලා අර්ජුන රණතුංග ඒ පුංචි වේදිකාවෙන් ඉන්පස්සේ අර්ජුන රණතුංග මේ කුසලානයත් අරගෙන බිමට බැස්සා. බිමට බැස්ස ගමන්ම උදුරගත්තේ කවුද? අසංක කුරුසිංහ. අසංක කුරුසිංහ. අරගෙන වාටිය දුවන්න පටන් ගත්තා. අද අසංකව අපිට කුරුසිංහව දැක බලා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට ඇවිත් තිබෙනවා මේ තරගය සඳහා සහභාගී වන්නටම. විශේෂයෙන්ම කිව යුතුයි අපිට දැන් මේ ක්‍රීඩක විවේකාගාරයට අවධානය යොමු කරන්න පුළුවන්. ඊටාත්ම ඒ වකවානුවේ ක්‍රීඩා කළ පිරිස් එක්ක සසදා බැලුව විට වර්තමානයේ ඇත්තටම හුඟක් දියුණු වෙලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අර පාලිතය කියු පරිදිට කතා නොකරන කෙනෙක් නෑ. ඒ කියන්නේ ආර්ථිකමය, දේශපාලනමය, සමාජමය සහ සියලුම ව්‍යුහයන්ට ශ්‍රී ලංකාවේ ප්‍රබල බලපෑමක් එල්ල කරන තත්වයට ක්‍රිකට් ක්‍රීඩාව පත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුණත් වර්තමානයේ අම්මල තාත්තලා වුණත් දොස්තරවරයෙක්, ඉංජිනේරුවරයෙක් එහෙම නැත්නම් විශේෂඥයෙක් කරනවට වැඩිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න අම්මල තාත්තලා දැන් පොළඹවනවා බොහෝ අවස්ථාවලදී. අම්මල තාත්තලා කොහොම වුණත් අම්මලා තමයි වැඩිපුරම මේ පිටිපස්සෙන් සිටින්නේ. මා දන්නා පාසල් ක්‍රිකට් වලට මේ ලොකු කරදරයක් බවත් හුඟක් අය කියා තිබෙනවා. නමුත් කෙසේ වෙතත් දැන් අද ක්‍රිකට් ගහන ඕනෑම ළමයෙක් බලන්න පුළුවන් වෙනවා. ඔවුන් අර අපි පාසල් වලට ක්‍රීඩා කරන කාලේ අපේ කරේ බූට්ස් එක දාගෙන ගියා විතරයි කරේ. දැන් එහෙම නෙමෙයි. මල්ලක පුරවගෙන යනවා, පෑඩ්ස් කුට්ටන් ගෙනියනවා. ඒ සෑම දෙයක් එනවා. හුඟක් වෙලාට පුංචි දරුවන්ට මේක උස්සගෙන යන්න බැරිුණා. අම්මලා තමයි බස්වල මේක උස්සගෙන යන්නේ. ඒ නිසා පුදුම උනන්දුවක් තිබෙනවා. මේ උනන්දුව තමයි මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් 2007 අරන් බැලුවොත් පහුගිය 2012 වෙන විට ICC මෙහෙවපු අන්තර්ජාතික මහා තරග 4කදී ශ්‍රී ලංකා කණ්ඩායම පිටම අනුශූරයන් බවට පත් වුණා. 2007 සහ 2011 දී ලෝක කුසලාන තරගමාලාවේදී අනුශූරයන් බවට පත් වුණා. ඊට පස්සේ T20 තරගමාලා දෙකක පිටම අනුශූරයන් බවට පත් වුණා. මේ නිසා ප්‍රවර්ධනයක් තියෙන බව පේනවා. ඒ වගේම සමාජයේ තත්ත්වයක් තිබෙන බවක් පේනවා. රැකියාවක් සොයාගන්නවත් ලේසි කියලා අම්මලා තාත්තලා හිතනවා. ඉතාමත් මිලාදික ක්‍රීඩාවක්. අනිවාර්යයෙන්ම පරිත ඒ වගේම කිව යුතුයි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සහ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි එතනින් පටන් ගත්ත ඒ විජයග්‍රාහී හිණිපෙත්තට නැගීම ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ අවසාන මහා තරගයේ තෙක් පැමිණෙන්නට ලෝකයේ අංක 1 කණ්ඩායමක් බවට පත් වී හමාරයි. ඒ විශේෂ අවස්ථාව නැවත වතාවක් ඔබට නරඹන්නට මේ අවස්ථාව සලසා දෙන්නේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරපු අවස්ථාව, විල්ස් ලෝක කුසලානය අත්පත් කරගත් අවස්ථාව. පලිතය මේක ඉතාමත්ම විශේෂ අවස්ථාවක් වෙන්නේ. ඒ අවස්ථාව ඔබ දැක බලා ගන්න. 44 වෙනි පන්දු වාරයේදී මේ මැග්‍රාගේ පන්දුව ලික් කිරීමක් කරන ෆයින් ලෙග් කලාපයට කීලි බිම් පෙරලා අල්ලන්න හදනවා. ඒ බැරි වෙනවා. එහා පැත්තට දුවගෙන ආපු අර්ජුන ඉනි දෙකක් ගලව ගන්නවා. එහා පැත්තෙන් ඊට පස්සේ ඉන්න ගලව ගන්නේ අරවින්දයි. මේ විශිෂ්ට ජයග්‍රහණයක්. ඊට පස්සේ වෙච්ච දේ අපි පස්සේ පෙන්වන ආමන්ත්‍රණ මං කිව්වා ඒක ලෑස්ති කරලා තියන්නේ කියලා. ගුරා කරපු දේ මොකද්ද කියලා මම ඔබට පෙන්වන්න පස්සේ. ගුරුසිංහත් බලන්න එක කැමැති ඇති. විශේෂයෙන්ම ඒ අවස්ථාවේ ඒ කරපු කාර්ය තරම කාව්‍යශීලී ඒ තිබිච්ච උද්‍යෝගයේ ඒ ආඩම්බරය ඒ ලැබිච්ච ඉමහත් සන්තුෂ්ටිය මම හිතන්නේ බෙදා හදාගන්නට බැරි නිසා මේ වෙලාවට තරමක් ඇග්‍රෙසිව් වෙන්නේ නැති. අපි පස්සට තියාගමු. ඔන්න නෑ අපේ රූපවාහිනී නිෂ්පාදක නඩේ කියනවා බලන්න පුළුවන් ඒ අවස්ථාව කියලා. අපි මේ අන්න අවස්ථාව. මෙන්න ඔන්න බලන්න ගුරුසිංහ කරන්නේ මොකද්ද කියලා. කැමරාව සහිත ස්ටම්ප් එක ගලවගන්නේ කේබල් එකට පයින් පහගලා උදුරගෙන මේක ලක්ෂ ගණනක් වටන ස්ටම්ප් එකක්. ඒ කියන්නේ කැමරාවක් සාමාන්‍යයෙන් මේ ස්ටම්ප් කැමරා ගේනකොට කෝටි ගණනකට වුන් රක්ෂණය කරනවා මේ රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායම සමාගම් කෝටි ගණනකට රක්ෂණය කරනවා. ඉතින් මේක ඉතාමත් වටින දෙයක්. මම දන්නේ නැහැ ඒක ආපහු දුන්නද නැද්ද කියලා, ගුරා දුන්නද නැද්ද කියලා මම දන්නේ නැහැ කියන්නේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද ගුරාගෙන් ඒ අය කර ගන්න පුළුවන්. අපි මෙන්න මේ පුනරුපදර්ශනයේ පාලිතයි.
මේ තමයි අවසාන මොහොතේ තාමත් උච්ච අවස්ථාව. මෙන්න කට්ටිය කණ්ඩායමින් නම් මුරලි එනවා. එතන ගම පුල් චන්දන එනවා. එදිගම උනන්දුවා කියලා අපි කියන කුමාර ධර්මසේන දුවගෙන එනවා. මේ සෑම දෙයක්ම දුවගෙන ක්‍රීඩා පිටියට